රේකි කියන්නේ මොකක්ද? විශ්ව ශක්තිය ගැන අපේ සිංහලෙන් කතා කරමු. සුවදිය වෙතින් ඉදිරිපත් කිරීමකි. 1. රේකි කියන්නේ මොකක්ද? සරල ආරම්භයක්. රේකි කියන්නේ ජපන් භාෂාවේ වචනයක්. මේක ඇත්තටම ආතතිය අඩු කරලා, හිත සැහැල්ලු කරලා, අපේ ශරීරයේ ස්වභාවික සුවවීම උත්තේජනය කරන සරල අත්තියල කරන ක්‍රමවේදයක්. රේ කියන්නේ විශ්වීය හෝ ආධ්‍යාත්මිකව මඟ පෙන්වනු ලබන කියන එක. මේක තමයි මුළු විශ්වයේම තියෙන ඉහළම ශක්ති ප්‍රඥාව. කී කියන්නේ ජීව බල ශක්තිය. මේ ශක්තිය තමයි අපි ඇටුලේ සහ අවට තියෙන හැමදේම ජීවත් කරවන්නේ. සරලවම කිව්වොත් රේකි කියන්නේ ආධ්‍යාත්මිකව මඟ පෙන්වනු ලබන ජීව බල ශක්තියක්. රේකි කරන කෙනා මේ ශක්තිය වෙන කෙනෙක්ට දෙන්නේ නැහැ. එයා කරන්නේ මේ ශක්තිය ගලාගෙන යන්න උදව් කරන මාධ්‍යයක් විදිහට වැඩ කරන එක විතරයි. එයා අත්තියලා ඉන්නකොට වාගේ ශරීරයේ තියෙන ස්වභාවික ශක්ති ප්‍රවාහය නිදහස් වෙලා අවහිරතා නැති වෙලා හිතට ලොකු සමබරතාවයක් සහ සැහැල්ලුවක් එනවා. 2. මූලික සංකල්පය. අපේ සංස්කෘතියේ තියෙන ජීව බල ශක්තිය. රේකි තේරුම් ගන්න වැදගත්ම දේ තමයි මේ කී කියන බලය. ශ්‍රී ලාංකික අපිට මේ ශක්තිය ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. අපි දැනටමත් මේ ගැන කතා කරනවා වෙන නම් වලින්. ජපානයේ එය කී කියලා හඳුන්වනවා. චීනයේ එය චී හෝ චී කියලා කියනවා. ඉන්දියාවේ හෝ ආයුර්වේදයේ එය ප්‍රාණ ජීවනයේ හුස්ම කියලා හඳුන්වනවා. අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ මේ වැදගත් ශක්තියට ගැලපෙනම සංකල්ප තියෙනවා. විඥාන. මේක බොහෝ විට සවිඥානිකත්වයේ හෝ ශරීරයේ සජීවීකරණ ජීව බලයේ විදිහට පරිවර්තනය කරන්න පුළුවන්. ශක්තිය. මේක සාමාන්‍යයෙන් බලය හෝ සමස්ත ශක්තිය කියන අදහස දෙනවා. රේකි කියන්නේ මේ විඥාන ශක්තිය අපේ ඇඟ ඇතුලේ සමබර කරලා ශක්තිමත් කරන්න පාවිච්චි කරන විධිමත් පිළිවෙලකට හදපු ක්‍රමවේදයක්. මේ ජීව බලය හොඳට ගලාගෙන යනකොට අපේ ශරීරයයි හිතයි ස්වභාවිකම සුවපත් වෙන තත්වයකටපත් වෙනවා. 4. මේ ශක්තිය සමබර කිරීම වැදගත්යි. ඔබේ ශරීරයේ තියෙන ශක්ති පද්ධතිය ගෙදරක තියෙන වතුර නල පද්ධතිය වගේ කියලා හිතන්න. නලයක් නැඹීගෙන ගියොත් හෝ අවහිර වුණොත් වතුර ඔබේ ජීව බලය හරියට ගලාගෙන යන්නේ නැහැ. එතකොට මුළු පද්ධතියම දුර්වල වෙනවා. ශක්තිය අවහිරතා ඇති වෙන්න හේතු මොනවද? මානසික ආතතිය සහ අනවශ්‍ය කනසල්ලු. කෝපය හෝ දුක වගේ යටපත් කරපු හැඟීම්. දීර්ඝකාලීන වැරදි ඉරියව්ව හෝ තුවාල. Taman ගැන තියෙන නරක අදහස්. ඔබේ කී ජීව බලය අවහිර වුණාම ඔබට මහන්සියක්, කලබල ගතියක් දැනෙනවා. ලෙඩ රෝග හැදෙන්න තියෙන ඉඩ වැඩි. රේකි ක්‍රමයෙන් කරන්නේ මේ ශක්තිය අවහිරතා සෙමින් ඉවත් කිරීමයි. එතකොට ඔයාගේම ස්වභාවික සුවවීමේ ශක්තිය නැවත නිදහස් වෙනවා. 5. සිංහල රේකි සුවදිය පාවිච්චි කරන්නේ ඇයි? ඔබේ සුවදිය සන්නාමෙන් අපි මේ කියන කාරණේ පැහැදිලි කරනවා. රේකි ජපානයේ නාවත් අත්තියල සුව කිරීම සහ ජීව බලය සමබර කිරීම කියන මේ සංකල්පය මුළු ලෝකෙටම පොදුයි. අපේ සංස්කෘතියටත් සමීපයි. සුවදිය සුවවීමේ සාරය. මේ නමෙන් අපි කියන්නේ ජපන් ක්‍රමවේදයේ අපේ රටේ මිනිසුන්ට පැහැදිලිව, ප්‍රායෝගිකව සහ සංස්කෘතියට ගැළපෙන විදිහට උගන්වන්න අපි කැපවෙනවා කියන එක. මේ විශ්ව ඥානම අරගෙන අපි ඔබට ශක්තිමත් දේශීය පදනමක් හදනවා. 6. හැමදේම පටන් ගන්න පුහුණුවෙන්. රේකි කියන්නේ ආගමක්වත් නිකම් විශ්වාසයක්වත් නෙවෙයි. ඒක පුහුණුවක්. ගෙයක් හදන්න බ්ලූප්‍රින්ට් එක විතරක් කියවලා හරියන්නේ නැහැ වගේ කී ගන්න විතරක් කියවලා සුව වෙන්න බෑ. ඒකයි සුවදිය මගින් අපි ඊළඟ ලිපිවලදී ඔබට සරල ප්‍රායෝගික පියවර කියව දෙන්නේ. ඒක තමයි රේකී වල පළවෙනි අත්තියන විදිහ. මේක පටන් ගත්ත ගමන්ම ඔබට ශක්තිය දැනෙන්න පටන් ගනීවි. ඔබේ සුවවීමේ ගමන හදන්නේ පොඩි නිරන්තර පියවර වලින්. පළමු ගඩොල තියන්න ඔබ සූදානම්ද?